අද වීඩියෝෙන් ගෙනල්ලා තියෙන්නේ ස්පෙෂල් චැලෙන්ජ් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝෙන් කරන්න යන්නේ 4x4 Rubik's Cube එක තනියෙන් සෝල්ව් කරන්න. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව යමු වීඩියෝ එකට. අලියාලෝලේ මේ තියෙන්නේ 4x4 Rubik's Cube එක. ඉතින් අද කරන්න යන්නේ තනිය තීම් එක විසඳන එක. ඉතින් මට මේක සාමාන්‍යයෙන් අත්දැකීම විසඳන්න විනාඩි 2ක් විතර යනවා. මං හිතන්නේ මට තනිය තින් විසඳන්න විනාඩි 10ක්වත් යයි. ඉතින් අපි ඒක විසඳලා බලමු. මම මුලින්ම මේක ස්ක්‍රැම්බල් කරගන්නම්. ඒකට මං අත් දෙකම පාවිච්චි කරනවා. ඒක ඉච්චර දැම්මේ. ඒක තනිය තින් ස්ක්‍රැම්බල් කරගන්න මට දවසක් වගේ. හරි යාළුවනේ, ඉතින් Rubik's Cube එක ස්ක්‍රැම්බල් කරගෙන ඉවරයි. ඉතින් මම ඔයාලට පැතිරම් පෙන්නන්නම්. අලින් මෙන්න මේ විදිහට Rubik's Cube එක ස්ක්‍රැම්බල් කරගෙන ඉවරයි. එහෙනම් අපි දැන් පටන් ගමු. මුලින්ම මම මේ Rubik's Cube එක කොහොමද ස්ක්‍රැම්බල් වෙලා තියෙන්නේ කියලා බලාගෙන ඉන්නම්. හරි, එහෙනම් පටන්. 3 2 1. ඉතින් ඔයාලා දන්නා Rubik's Cube 4x4 විසඳද්දී මුලින්ම සෙන්ටර් පීසස් ටික සෝල්ව් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම සුදු පාට ටික සෝල්ව් කරගෙන ඉවරයි. ඊළඟට යන කහ පාටකට. හරි, ඉතින් මේ පැත්තේ කහ පාට තියෙනවා සෙන්ටර් පීසස් 4. අඟට මේ පැත්තේ සුදු පාට සෙන්ටර් පීසස් 4 තියෙනවා. දැන් අපි ඉතුරු ටික මේකට සෝල්ව් කරමු. යාළුවනේ, විනාඩි 1මාරක් විතර ඇද්දී සෙන්ටර් පීසස් ආයෙම සෝල්ව් කරගෙන ඉවරයි. ඉතින් ඊළඟට තියෙන්නේ අමාරු වැඩේ. ඒ තමයි edge pieces. කියන්නේ අග තියෙන pieces සෝල්ව් කරගන්න එක. නම් අපි ඒකට යමු.
ඉතින් යාළුවනේ දැන් තියෙන්නේ HPSS අන්තිම 3. ඉතින් දැනට විනාඩි 4:00මාරක් විතර ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි ටිකක් සර්ව් කරමු. හරි යාළුවනේ ඉතින් දැන් අපේ center pieces 6යි H pieces 8යි solve කරගෙන ඉවරයි. ඉතින් දැන් මේක තියෙන්නේ රීවර්ක් ස්ටේජ් එකේ. එහෙනම් ඉතින් අපි වැඩි වෙලා යන්නේ නැතුව සර්ච් කරගන්න බලමු. ඉතින් දැන් විනාඩි 5ක් විතර ගිහිල්ලා තියෙනවා. මම බලාපොරොත්තු වෙන වඩා ගොඩක් ඉක්මනට වුණා. අපි ටිකක් කරමු. ඉතින් යාළුවනේ මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකට views 100 පන්නලා આવොත් මං අනිවාර්යෙන් මේ වංගාව තියෙන රූප්ස් කියුබ් ඔක්කොම විසඳන ටර්ටල් එක ඔයාලට ගේනවා. ඉතින් ඒකින්ද වැඩි වෙලා ගන්න නැතුව channel එකට subscribe කරලා මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ දැන් නම් පොඩි අමාරුවක වැටෙන්න යන්නේ. එක කරදරයක් හම්බුන්නේ නැහැ මේක සාමාන්‍යයෙන් නේ. ඒ වුණාට අනිත් කරදරේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි අන්තිම කැරකින් දිගේ ඉතින් ඔයාලට පේනවද දන්නේ. හරි. ඉතින් යාළුවනේ විනාඩි 9:00මාරක් වගේ කාලයක් ඇතුළත 4x4 රූප්ස් කියුබ් එක තනිය අතින් ඔයාලා දැක්කා කිසිම ස්කිප් එකක් කරේ නැහැ. තනිය අතින් විසඳලා ඉවර කරා. ඉතින් යාළුවනේ අද ගෙනාපු චැලෙන්ජ් වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මේ වගේ චැලෙන්ජ් වීඩියෝ දිගටම බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා
බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම අතට ගිහින් එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.